慈济志工合力筹备文具与鞋券发放，这些看似简单的物资，却能减轻家长的经济压力。මොකද ඒ ළමයාගේ ඉගෙනීම වෙනුවෙන් අම්මා තාත්තා හිතන විදිහේ ළමයට නොකියුවට ඒ අම්මා තාත්තා ඇතුලෙන් ගොඩක් දුක් විඳිනවා ළමයාට උගන්වන්න බැරි වෙයි කියලා. මොකද මේ සමාජ ඉගෙනීමක් නැත්තම් මේ ලෝකේ දැන් තියෙන විදිහට නම් ඉන්න බෑ.发放活动在国立慈济中学，志工深知许多学生来自农工家庭，正面临经济挑战，希望透过实际的帮助，能为孩子的求学路增添温暖与希望。 ඒ නිසා දැන් අද දුන්න පොත්පත් සපත්තු එහෙම ගොඩක් අපිට වටිනවා දැන් නැතිබර ළමයි ගොඩක් ඉන්නවනේ. ඉතින් එයාට මේ කරපු දේ ගොඩක්ම වටිනවා. තවදුරටත් මේ වගේ දේවල් කරගෙන යන්න කියලා සුබ පතනවා. චෙන්යුන් භික්ෂුණීන් වහන්සේටත් බොහෝම ස්තුතියි මේ කරන උපකාරයට. අද සුචි පාසලේ තිබ්බ පොත් බෙදා දීමේ වැඩසටහනත් ළමයින්ට ගොඩක් වැදගත් වෙනවා. සුචි සංවිධානය ගැන ගොඩක් සතුටුයි. පොත් බෙදා දීමේ වැඩසටහනක් පැවැත්වුවා. ඒ වගේම ගොඩක් පවුල් වලට උදව් කරනවා. ඒ වගේම ගොඩක් නැතිබර ළමයින්ට එහෙම ලොකු මෙහෙවරක් තමයි සුචි සංවිධානයෙන් කරන්නේ. ඉතින් මම සුචි සමාජිකාවක් හැටියට මේකේ දැන් වැඩ කරනවා. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි. 国立慈济中学启用10多年来，以培养品学兼优的学生为目标。每次的活动都是爱的传递，深深影响学生们的价值观，将来造福社会。带新闻维多利亚·汉西卡斯里兰卡报道。